පාරවල් දෙකක් එකතු වෙන මංසන්ධියක්. එක පාරක් දකුණට යනවා, අනිත් පාර වමට යනවා. මේ මංසන්ධියේ මැද්දට වෙලා අවුරුදු ගානක් එකට හිටපු පණ වගේ ආදරය කරපු ස්වාමියා සහ භාර්යාව එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මේ දෙන්නද මේ වෙන්වෙන්න යන්නේ රණ්ඩු වෙලා නම් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගානක ධනයක්, ඒ වගේම මාලිගා, සේවකයෝ, මේ ඔක්කොම අතහැරලා ඇඳගෙන හිටපු රත්තරන් ආභරණ ටිකත් ගලවලා විසි කරලා කහපාට රෙදි කෑලි දෙකක් පොරවාගෙනයි මේ දෙන්න ඉන්නේ. ස්වාමියා තමන්ගේ බිරිඳට කියනවා, භද්දා, මේ ලෝකෙ මිනිස්සු හරිම නපුරුයි. ලස්සන ගෑනු කෙනෙක් මාත් එක්ක යනවා දැක්කම ඒ අය වැරදි දේවල් කියයි. ඒකෙන් මේ මිනිස්සු පවපුරුව ගන්නවා. ඒ නිසා අපි අද ඉඳලා වෙන් වෙමු. ඔයා දකුණු පැත්තේ පාරෙන් යන්න, මම වම් පැත්තේ පාරෙන් යන්නම්. මේ උත්තමයන් දෙන්න දෙපැත්තට හැරිලා අඩි කීපයක් ඉස්සරහට තියද්දී මේ මහා පෘථුවියට ඒ උතුම් ගුණය දරාගන්න බැරි වෙනවා. මහ පොළොව කම්පා වෙනවා. කවුද මේ දෙන්න? ඇයි මේ තරම් ලොකු අත්හැරීමක් කළේ? අද අපි කතා කරන්න යන්නේ අපේ බුද්ධ ශාසනයේ තුන්වෙනියා බවට පත්වුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ පුදුම හිතෙන ජීවිත කතාව අහන්නයි. ආයුබෝවන්, ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. විමුක්ති මණ්ඩපය අපේ YouTube නාලිකාවට අදත් ඔයාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද ජීවත් වෙන්නේ පොඩි ඉඩම් කෑල්ලකට, පොඩි මුදලකට සහෝදරයෝ මරා ගන්න සමාජයක. හැබැයි මේ කතාව ඇහුවම ඔයාට තේරෙයි සංසාරේ ඇත්ත දැකපු උත්තමයෝ මේ මුළු ලෝකෙම දුන්නත් ඒක කෙලපිඩක් වගේ අතහැරලා දානවා කියලා. මේ කතාව පුරාවටම ඔයාගේ හිතට පුදුමාකාර නිවීමක් දැනේවි. ඒ වගේම සංවේදිකමක් දැනේ. ඒ නිසා බාහිර ලෝකයෙන් ටිකකට ඈත් වෙලා මේ උතුම් කතාව අන්තිම වෙනකන් අහන්න කියලා අපි ඔයාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මගධ රටේ මහාතිත්ත කියන බමුණු ගමේ හිටියා මහා ධනවන්ත බමුණෙක්. එයාගේ නම කපිල. මේ බමුණට හිටපු එකම පුතා තමයි පිප්පලී කුමාරයා. මේ කුමාරයා කොච්චර ලස්සනද කියනව නම් එයාගේ ඇඟේ පාට හරියට රත්තරන් පාට වගේ. ඒ වගේම මේ පවුලට 87 කෝටියක මහා ධනයකුත් තිබුණා. පිප්පලී කුමාරයා තරුණ වයසට ආවම දෙමව්පියෝ ඇහුවා, පුතේ, අපි දැන් ඔයාට විවාහයක් කරලා දෙන්න යන්නේ. හැබැයි කුමාරයාට කිසිම ආසාවක් තිබුණේ නෑ ගිහි ගෙදර ඉන්න. එයාට ඕන වුණේ පැවිදි වෙන්න.
දෙමව්පියෝ දිගින් දිගටම කරදර කරද්දී පිප්පලි කුමාරයා උපායක් කල්පනා කළා. එයා රත්තරන් වලින් හරිම ලස්සන දිව්‍යාංගනාවක් වගේ කාන්තා පිළිමයක් හැදෙව්වා. හදවලා කිව්වා, අම්මේ මට මේ පිළිමේ ඉන්නවා වගේ ලස්සන මේ වගේම රත්තරන් පාට කෙනෙක්ව හොයලා දුන්නොත් මම විවාහ වෙන්නම් කියලා. හැබැයි මේ කුමාරයාගේ පෙර සංසාරේ ඉඳන්ම ආපු පාරමිතා බලයක් තිබුණා. බමුණු මේ පිළිමයත් අරගෙන රටවල් පුරාම ගියා. අන්තිමේදී මද්ද කියන රටේ හිටියා භද්දා කාපිලානි කියලා හරිම ලස්සන කුමාරිකාවක්. ඒ කුමාරියගේ රූපේ ළඟින් මේ පිළිමේ තිබ්බහම ඒ පිළිමේ රත්තරන් පාටත් මැකිලා ගියා. ඉතින් දෙමව්පියෝ බලෙන්ම මේ දෙන්නව විවාහ කරා. ඔයාලා දන්නවද මේ දෙන්නගේ විවාහ ජීවිතේ කොහොමද ගෙවුනේ කියලා? මේ දෙන්නටම ඕන වෙලා තිබුණේ පැවිදි වෙන්න. ඒ නිසා කාම ආසාවක් මේ දෙන්නගේ හිතවල තිබුණේ නැහැ. රැට නිදා ගන්නකොට මේ දෙන්න මැද්දෙන් මල් මාලයක් තියෙනවා. එහෙම තියලා මේ දෙන්නම ගිවිසුමක් ගහ ගන්නවා. කාගේ හරි හිතේ රාගයක් ඒ වගේම කාම ආසාවක් ඇති වුණොත් එයාගේ පැත්තේ තියෙන මල් මාලය පාර වෙලා යන්න ඕන කියලා. හැබැයි අවුරුදු ගානක් එකට නිදාගත්තත් ඒ මල් මාලේ කවදාවත්ම පාර වුණේ නැහැ. කාලයත් එක්ක පිප්පලි කුමාරයාගේ දෙමව්පියෝ මියදුණා. දෙමව්පියන්ට අයිති ඒ මහා ධනස්කන්ධය පිප්පලි කුමාරයාට අයිති වුණා. දවසක් පිප්පලි කුමාරයා තමන්ගේ කුඹුරවල වැඩ කරන මිනිස්සුන්ව බලන්න ගියා. කුඹුර හානකට පස් යටින් මතුවෙන පණුවෝ ඒ වගේම කුඩා කෘමිසත්තුන්ව අහසේ ඉන්න කුරුල්ලෝ ඇවිත් අරගෙන ගිහින් කනවා පිප්පලි කුමාරයා බලාගෙන හිටියා. කුමාරයා එතන හිටපු සේවකයෙක්ගෙන් අහනවා, ඇයි මේ කුරුල්ලෝ මේ සත්තුන්ව කන්නේ කියලා. සේවකයා කිව්වා, ස්වාමීනි, ඒ සත්තු තමයි මේ කුරුල්ලන්ගේ කෑම. එතකොට කුමාරයා අහනවා, මේ සත්තුන්ව මරලා කන පව යන්නේ කාටද? ඊට පස්සේ සේවකයා කිව්වා, ස්වාමීනි, කුඹුරේ අයිතිකාරයා ඔබතුමානේ. ඉතින් ඔක්කොම පව් අයිති වෙන්නේ ඔබතුමාට කියලා. ඒ වචන ටික පිප්පලි කුමාරයාගේ හිතට හරියට හෙනයක් ගැහුවා වගේ වැදුනා. අයියෝ, මේ ධනය නිසා, මේ කුඹුරු නිසා මම කොච්චරනම් පව් පුරව ගන්නවද? පිප්පලි කුමාරයා තමන්ටම කියාගත්තා. එදාම භද්දා කාපිලානි කුමරියත් ගෙදර මිදුලේ තල වේලෙන්න දාලා බලාගෙන හිටියා. තල වේලෙනකොට ඒ තලයට අස්සේ ඉන්න පොඩි පොඩි කෘමිසත්තු එළියට ආවා. එතකොට කපුටු ඇවිත් ඒ සත්තුන්ව ආහාරයට ගන්නවා. කුමරියත් සේවිකාවගෙන් අර ප්‍රශ්නයම ඇහුවා. සේවිකාවත් කිව්වා, මේ පව් යන්නේ ඔබටයි කුමරී කියලා. එදා හවස කුමාරයා ගෙදර ආවා. දෙන්නම හිටියේ ලොකු කලකිරීමකින්. කුමාරයා කිව්වා, භද්දා, මම මේ ඔක්කොම ධනය ඔයාට පවරනවා. මට මේවා එපා. මම යනවා පැවිදි වෙන්න කියලා.
එතකොට බද්දා කුමරී කිව්වා, ස්වාමීනි, ඔබ ඔය කෙළපිඩක් වගේ විසි කරලා දාන දේවල් මම කොහොමද බාරගන්නේ? බුදුදහමේ කියනවනේ කම්මස්සකාමයන් කියලා. ඒ නිසා මාත් ඔබත් එක්ක පැවිදි වෙන්න එනවා. ඔයා හිතන්න 87 කෝටියක ධනය, ඒ වගේම ගම්බිම්, මේ ඔක්කොම දේවල් එක තත්පරයෙන් මේ දෙන්න අතහැරලා දැම්මා. දෙන්නම තමන්ගේ කොණ්ඩය තමන්ම කපාගෙන කඩපොළට ගිහින් ගුරුවර්ණ තවුස්රෙදි අරගෙන පොරවගත්තා. මේ ගුරු පාට කියන්නේ කහ පාටට. මැටි පාත්තර දෙකකුත් අරගෙන කාටත් හොරෙන් මාලිගාවෙන් එළියට බැස්සා. සේවකයෝ මේක දැකලා අඬන්න ගත්තා. හැබැයි මේ දෙන්න ආපහු හැරිලවත් බැරිවි නැහැ. මේ දෙන්න ගමේ පාරේ ඇවිදගෙන යද්දී පිප්පලි කුමාරයා ඉස්සරහින් යනවා. බද්දා කාපිලානි කුමරිය පස්සෙන් යනවා. පාරේ යන මිනිස්සු කතා වෙනවා, බලන්නකෝ අර මිනිසයා පැවිදි වෙලත් අර වගේ ලස්සන ගෑනු කෙනෙක්ව පස්සෙන් එක්කගෙන යනවා කියලා. මේ කතා ටික පිප්පලි කුමාරයාට ඇහුණා. එයා හිතුවා, අයියෝ, මේ මිනිස්සු අපි දිහා බලලා වැරදිට හිතලා කොච්චර පව් පුරව ගන්නවද කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි අර මම මුලින් කියපු මන්සන්දිහ හම්බ වෙන්නේ. කුමාරයා නැවතුණා. බද්දා, අපි නිසා මේ මිනිස්සු අපාගත වෙනවට මම කැමති නැහැ. ඒ නිසා අපි අද මෙතනින් වෙන් වෙමු. බද්දා, ඔයා දකුණු පැත්තේ පාරෙන් යන්න. මම වම් පැත්තේ පාරෙන් යන්නම්. අවුරුදු ගානක් එකට හිටපු තමන්ගේ සැමියා මේ විදිහට තනි කරලා යන්න හදද්දී කුමාරිය ඇඬුවේ නැහැ. බිම බලාගෙන කිව්වා, ස්වාමීනි, අපේ සංසාරයේ බැඳීම අදින් ඉවරයි. ඔබට උතුම් වූ බුදුරජාණන් වහන්සේව මුණ ගැසේවා කියලා. දෙන්න දෙපැත්තට හැරුණා. අඩි කිහිපයක් ඉස්සරහට තිබ්බා. අටුවාවේ සඳහන් වෙනවා, මේ උත්තමයන්ගේ ඒ මහා අතහැරීම, ඒ මහා ගුණය මේ පෘථිවියට දරාගන්න බැරි වුණා කියලා. අහසේ අකුණු ගහලා මහ පොළොව කම්පා වුණා කියලා. මේ දෙන්නගේ වෙන්වීමේ මහා ගුණයට මේ මහ පොළොව කම්පා වෙනකොට රජගහනුවර වේළුවනාරාමේ වැඩ හිටපු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මේක දැනිලා දිව්‍ය නේත්‍රයෙන් බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දැක්කා අර මහා ධනය අතහැරපු පිප්පලි කුමාරයා තමන්ව හොයාගෙන එනවා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දන්නවද කළේ? උන්වහන්සේ වැඩ හිටපු ආරාමේ ඉඳලා ගව්වක් දුර පයින් වඩිනවා පිප්පලි කුමාරයාව පිළිගන්න. මෙතෙන්දි ගව්වක් කියන්නේ හැතැක්ම 3ක් විතර. භාග්‍යතුන් වහන්සේ මෙහෙම වැඩම කරලා බහුපුත්තක කියන නුග ගහ යටට වෙලා තමන්ගේ ශරීරයෙන් 80 රියනක් දුරට බුදුරැස් විහිදුවාගෙන මහා තේජසකින් වැඩ හිටියා. පිප්පලි කුමාරයා මේ පාර දිගේ එනකොට දැක්කා ඈතින් අර නුග ගහ යට වැඩ ඉන්න උත්තමයා. දැක්ක ගමන් කුමාරයාට තේරුණා මේ තමයි ලෝකනාථ වූ මගේ බුදුරජාණන් වහන්සේ කියලා. එක පාරටම දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටලා මෙන්න මෙහෙම කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ,
ඔබ වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. එතකොට බුදුරජාණන් වහන්සේ දෙනවා මුළු ලෝකෙම පුදුම වෙන උත්තරයක්. කුමරුවනි, ඔය වගේ සියලුම දේවල් අතහැරලා මේ තරම් මුළු හදවතින්ම ශ්‍රද්ධාවෙන් ආපු කෙනෙක්ව යම්කිසි කෙනෙක් හරි ධර්මය අවබෝධ කරගන්නේ නැතිව තමන්ගේ ගෝලයෙක් කියලා බාරගත්තා නම් ඒකේ බර දරාගන්න බැරුව මේ මහාමේරු පර්වතය වුණත් දෙදරාගෙන කම්පා වෙලා යනවා. හැබැයි මම සියල්ල අවබෝධ කරගත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම ඔබව ශ්‍රාවකයෙක් විදිහට බාරගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ අතහැරීම කොච්චර අගය කළාද කියලා. එතනදීම බුදුන් වහන්සේ ඔහුට අවවාද 3ක් ලබා දෙනවා. පළවෙනි අවවාදය තමා ශාසනයේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා කෙරෙහි ලොකු ගෞරවයක් තබා ගන්න ඕන කියන එක. එතකොට දෙවෙනි අවවාදය තමා කුසලයට අදාළ යම් ධර්මයක් ඇහෙනවා නම් ඒක හොඳින් අහලා පිළිපදින්න ඕන කියන එක. තුන්වෙනි අවවාදය තමා කය මුල් කරගෙන පවතින සිහිය කිසිම වෙලාවක අත්හරින්නේ නැහැ කියන එක. අන්න ඒ අවවාද 3 පිළිගැනීමෙන්ම පිප්පලි කුමාරයා පැවිදි භාවයට පත් වුණා. මේකට කියන්නේ ඕවාද පටිග්ගහන උපසම්පදාව කියලා. මේ විදියට පැවිදි වුණු කාශ්‍යප හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ ආපහු ආරාමයට වඩිනවා. ටික දුරක් වඩිද්දී භාග්‍යතුන් වහන්සේ පාරෙන් අයින් වෙලා ගහක් මුලට වැඩියා විවේක ගන්න. කාශ්‍යප හාමුදුරන්ට තේරුණා භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න ආසනයක් පනවන්න ඕන කියලා. කාශ්‍යප හාමුදුරුවෝ ගෙදරින් එනකොට කඩපොලකින් අරගෙන පොරවගෙන ආපු තවුස් රෙද්දක් තිබුණා. ඒක රෙදි කෑලි එකතු කරලා මසාගත්ත පටපිලෝතික කියන පට සඟල සිවුරක්. උන්වහන්සේ වහාම තමන් පොරවාගෙන හිටපු ඒ සිවුර ගලවලා 4ට නමලා බුදුන් වහන්සේට වැඩ ඉන්න ආසනය සකසලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ඒ කුඩ වැඩ ඉඳගෙන ඒ සිවුර අතින් අතගාලා කාශ්‍යප හාමුදුරන්ට කියනවා, කාශ්‍යප මේ පට සඟල සිවුර හරිම මොලොක් නේද කියලා. බුදුන් වහන්සේ එහෙම කිව්වේ ඇයි කියලා කාශ්‍යප හාමුදුරන්ට තේරුම් ගියා. උන්වහන්සේ වහාම කිව්වා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඒ සිවුර පිළි අරගෙන පොරවනසේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, ධාරයසු පනමේ තුවන් කස්සප. ඒ කියන්නේ එසේනම් කාශ්‍යප මම පොරවගෙන ඉන්න මේ පරණ වුණු රළු පාංශුකූලික සිවුර ඔබට දරන්න පුළුවන්ද? බුදු කෙනෙක් තමන්ගේ ඇඟේ තියෙන සිවුර වෙන කෙනෙකුට දෙනවා කියන්නේ මුළු බුද්ධ ශාසනයම එයාට භාර දුන්නා වගේ දෙයක්. ඒ තරම් උතුම් ගෞරවයක් ලබන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වන්ත වුණා. එදා බුදුරජාණන් වහන්සේගෙන් ඒ රළු පාංශුකූල සිවුර ලබා ගත්තට පස්සේ කාශ්‍යප හාමුදුරුවෝ තීරණය කළා ජීවිතාන්තය දක්වාම ධුතාංග රකින්න. ඒ කියන්නේ කැලේම ඉන්නවා. පිණ්ඩපාතේම විතරක් වඩිනවා. පාංශුකූල සිවුරම විතරක් දරනවා. මේ වගේ අති දුෂ්කර
පිළිවෙත් 13ක් උන්වහන්සේ සමාදන් වුණා. 87 කෝටියක ධනයක් අතහැරලාපු ඒ උත්තමයා බුදුරජාණන් වහන්සේගේ ඒ රළු සිවුරත් පොරවගෙන මේ විදිහට මහන්සි වෙලා භාවනා කරලා හරියටම දවස් 8කින් සියලු කෙලෙසුන් නැසලා උතුම් වූ රහත් භාවයට පත් වුණා. 87 කෝටියක ධනය, මාලිගාව, ලස්සන බිරිඳ මේ ඔක්කොම තියෙද්දිත් ඒ දේවලිනුත් සැනසීමක් නැහැ කියන එක අනිච්චාවත සංඛාරා කියන ධර්මයේ තේරුම් ගත්ත නිසා තමයි ඒ උත්තමයන් වහන්සේට සංසාරයෙන් එතර වෙන්න පුළුවන් වුණේ. අද මනුස්සාත්මයක් ලැබලා ඉන්න අපිට මේ උතුම් කතාවෙන් ගන්න තියෙන ආදර්ශය කොයි තරම් විශාලද කියලා ඔයාම හිතලා බලන්න. මේ ලස්සන කතාවෙන් ඔයාගේ ජීවිතයට එකතු කරගත්ත දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ උතුම් ධර්ම දාණය තවත් කෙනෙකුට අහන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර විමුක්ති මණ්ඩපය අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ලස්සන දහම් කතාවක් තවත් දවසක ගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදට මම මෙතනින් නවතිනවා. ඔයාට තෙරුවන් සරණයි.